හලෝ ඉතින් හැමෝටම සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඉතින් ගොඩක් කට්ටිය හිතන්නේ නැති මම දැන් මාසෙක විතර වීඩියෝ දාලත් නැහැ. ඉතින් channel එක අතහැරලා. ඇත්තටම channel එක එහෙම අතහැරලා නැහැ friends. ඉතින් මම මේ දවස්වල පොඩි course එකක් කරනවා ICT course එකක්. ඉතින් ඒ හින්දා ඒ වල වැඩත් එක්ක මට පොඩ්ඩක් channel එකේ වීඩියෝ දාන්න බැරි වුණා. ඉතින් දැන් අවුලක් නැහැ මං හිමීට මේ channel එකත් වීඩියෝ දාගෙන මම වැඩ ටිකත් කරගන්නවා. right okay. ඉතින් ඔන්න ඔයාලට හදගෙනම තවත් සුපිරි වීඩියෝ. ඉතින් මම මේක ටික දවසක් යූස් කරපොල්ලා පාවිච්චි කරා. ඉතින් මේ VPN එක ගැන වීඩියෝ තමයි කරන්න යන්නේ right. ඉතින් මේ VPN එක කිව්ව ගමන් දැන් ටක් ගාලා කට්ටිය වීඩියෝ ක්ලෝස් කරලා යන්න හදන්න එපා. ඉතින් ඇත්තට මේ VPN ගැන අද සියලුම දේවල් කතා කරනවා. ඉතින් ඔය කියන තරම මේ VPN වලින් ගේම් ගහන්න පුළුවන්ද? ස්ටේබල්ම එක දිගට හොඳට ඒ වගේම ස්පීඩ්ලි වැඩ කරනවද? ඉතින් මේ ඔක්කොම අද කතා කරනවා අනිවාර්යයෙන්ම. ඒ හින්දා වීඩියෝ එක අවසානයේ වන තුරුම රැඳී සිටින්න. right. තව දෙයක් මතක් කරනවා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් වීඩියෝ එක බලන ඔයා අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා තියෙන subscribe button එක එතන මට එක පාටක් කියන්න බෑ friends. ඉතින් ඒක පාට වෙනස් වෙනවා බටන් එකක්. කොහොම වුණත් කවන්නේ. ඉතින් ඒක අනිවාර්යෙන් subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එක ගෝල් දාලා තියාගන්න තමතක් ගන්න බෑ. එහෙනම් අපි යමු අද මොකද්ද මේ VPN එක කියලා බලන්න. Okay friends, ඉතින් ඔයා Google Play Store එකට ඇවිල්ලා search දාන්න HTTP injector කියලා. ඔව් හොව්. දැන් මම මේක නම කිව්ව ගමන් ඔයා වීඩියෝ ක්ලෝස් කරලා යන්න හදන්න එපා. මොකද සාමාන්‍යයෙන් මම මේකදී අද කියලා දෙන්නේ නැති දේවල් කියලා දෙනවා. සාමාන්‍ය ගොඩක් කට්ටිය කියලා දෙන්නේ නැහැ මේකදී ඇත්තටම ගේම් ගහන්න පුළුවන්ද? ඉතින් මේකදී හැමදේම මම අද කියලා දෙනවා. ඉතින් ඒකින් තමයි මම කලින්ම කිව්ව වීඩියෝ එක අවසාන වෙනතුම රැඳී සිටින්න කියලා. මම නම් මේක ඉන්ස්ටෝල් කරගත්තා. ඉතින් ඔයාලට මේ MB 37ක් වගේ මට මතක හැටියට පොඩි ගාණක් වෙන. ඉතින් මේක ඉන්ස්ටෝල් කරලා අපිට මේක පොඩි සෙටින් එකක් හදාගන්න. අපි බලමු මේක සෙටින් ටික කොහොමද හදාගන්නේ කියලා. right. ඉතින් ඔන්න මම බෑක් වුණා. ඉතින් මෙන්න මෙතන තියෙනවා inject එක. right. inject එක පෙන්වන්න කලින් ඉතින් මගේ සිම් එක ඩේට නෑ. ඉතින් මංගොට මං මයිඩල කැප්පට යනවා. එම මයිඩල කැප්ප කියලා මගේ ඩේට පෙන්න්න. ඉතින් මම පැකේජ්ජකින් තමයි මම මේ කරන්න. නැත්නම් ගොඩක් කට්ටිය හිතනවා මේ ඩේටා තියෙනවා කියලා. ඒ ඩේටා තියෙන ඕන කනෙක්ට් වෙනවනේ. right okay. මම මෙතන ඩේටා කියන එකට ඕඩර් පේනවා ඇති. මේක තමයි සිම් එක මගේ. මෙන්න මෙතනදී ඩේටා නෑ 0 MB. ඒ වුණාට අන්ලිමිටඩ් පැකේජ් එක තියෙනවා. ඉතින් ඔන්න ඔතනින් තමයි මං මේක කනෙක්ට් කරන්න යන්නේ. right. ඔන්න මං ඒකත් කිව්වා. right okay. ඔන්න මං අයිගුණා. right. ඔන්න දැන් ඉන්ජෙක්ට් එක ඕපන් කරගන්න. ඉතින් ඉන්ජෙක්ට් එක ඕපන් කරගත්තට පස්සේ මෙන්න මේ තමයි ඉන්ටර්ෆේස් එක පේනන්නේ. මෙතනදී ඔයා සර්වර් නේම් කියන එක හදාගන්න. ඉතින් Facebook WhatsApp YouTube නම් තියෙන්නේ වගේ පැකේජ් එක www.whatsapp.com කියන එකට හදාගන්න. www.whatsapp.com කියලා මෙන්න මෙතනින් දාලා මෙන්න මෙතනින් සේව් කරන්න. සේව් කරගත්තට පස්සේ මෙන්න මෙහෙම පේනවා friends. ඊට පස්සේ දැන් ඔයාලට තියෙන්නේ මේක කනෙක්ට් කරගන්න. කනෙක්ට් කරගන්න තියෙන සරම දෙකින් ඇත්තට මෙතනදී ලොකුවට සෙටින් හදන්න දෙයක් නැහැ සාමාන්‍යයෙන්. ඉතින් මෙතන සර්වර් නේම් කියන එක විතරයි මෙතනින් හදන්න තියෙන්නේ. දැන් ඔයාලට HTTP injector කියන එක start කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙතනදී සර්වර් එක choose කරන්න වෙනවා. ඉතින් මෙතනදී සර්වර් ගැන කතා කරන්න ඕන අනිවාර්යෙන් friends. ඉතින් ඇත්තට මම නම් සාමාන්‍යයෙන් use කරන්නේ UK සහ ඉන්දියා කියන සර්වර් එක. දැන් සාමාන්‍යයෙන් ඉන්දියාවේදී මෙන්න මෙතනදී රෙඩ් වෙලා තියෙනවා බොහෝ දුරට කනෙක්ට් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයා මෙන්න UK නම් සාමාන්‍යයෙන් ඕන කහ පාට වෙලා තියෙන. එතකොට කනෙක්ට් වෙනවා. ඉතින් එරර් එකක් එන්න පුළුවන්. ඉතින් එතකොට මේ එරර් එකක් එනවා කියන්නේ ගණන් ගන්න එපා. ඒක මේ දැන් ට්‍රැෆික් එක වැඩි මේ වෙලාවේ. ඉතින් ඒකත් මම ඔන්න මතක් කරා. right. මුලින්ම අපි මේක කනෙක්ට් කරලා බලමු අපිට ඇප් එකකට යන්න පුළුවන්ද කියලා. right. උදාහරණයක් විදියට මම ඉන්දියාවම ගන්න ෆෑස්ට් සර්වර් එක අරගෙන ස්ටාර්ට් කියන එක දුන්න. මෙන්න මෙතන පොඩි නොටිෆිකේෂන් ගලෝ එකක් එනවා. right okay. බලමු කනෙක්ට් වෙයිද කියලා. ඔයාලට වෙනදී පොඩි යටින් එරර් එකක් ආවා. ඉතින් මේ වෙලාවේ මේක ට්‍රැෆික් එක වැඩි. ඉතින් ඒ හින්දා තමයි මේකදී මෙහෙම එකක් එන්නේ. දැන් මම මේක ස්ටොප් කරලා මම නැවතත් වෙන සර්වර් එකකට කනෙක්ට් වෙනවා. ඉතින් බොහෝ දුරට මම United Kingdom වලින් කනෙක්ට් වෙන්නම් බලන්න. ඔයාලට වෙනදී එතනොත් එරර් එකක් ආවා. ඉතින් ටිකක් try කරන්න ඕනේ මේකට මේ කනෙක්ට් වෙන්න. okay friends. ඉතින් තව දෙයක් මතක් කරන්න ඕනේ. දැන් ඔයා මෙතන සර්වර් ලිස්ට් එකට ගියාට පස්සේ ඔයා දැන් මෙතන ඉන්දියාවෙන් ගත්තොත් සාමාන්‍යයෙන් මෙතන රෙඩ් වෙලා තියෙනවනේ. තමයි කලහට ඔයාලට මේක මෙහෙම ගියාට කනෙක්ට් උනාට කනෙක්ට් වෙන්නේ නැති වෙන්න පුළුවන් බොහෝ දුරට ඊටකට තියෙනවා. බොහෝ දුරට සමහර කලහට කනෙක්ට් වෙන්නේ නැහැ. කනෙක්ට් වෙන්න පුළුවන්. මොකද රෙඩ් වෙලා තියෙන්නේ මේ වෙලාව ට්‍රැෆික් එක වැඩි. ඉතින් ඔය ඔයාලට වෙන්නේ එරර් එකක් එනවා. ඒ පේනවද? ඉතින් සාමාන්‍යයෙන් ඒක මේ ට්‍රැෆික් එක අඩු වුණාම ඔටෝ අපිට මේක කනෙක්ට් කරගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් ඉන්දියාව නම් බෑ. සාමාන්‍යයෙන් අපිට අපි බලමු බ්‍රසීල් වගේ ගිහලා. ඉතින් සාමාන්‍යයෙන් මම මේ වගේ VPN බොහෝ දුරට try කරලා බලනවා මේ සර්වර් වැඩ කරනකොට. ඉතින් මේ එන්නේ නම් මේ notification enable කරන්න කියලා.
රයිට් ඔක බලමු බ්‍රසීල් VPN වාට පේනද ඔන්න බ්‍රසීල් VPN එකට ඔන්න අපිට සර්ව එක කනෙක්ට් වුණා රයිට් අපි බලමු මේක යන්න පුළුවන්ද කියලා ඕකේ මම ඕපන් කරගන්න අලි එක්වස් එක ඕපන් කරගන්න බලන්න ඉති ම මේක බොට් ට්‍රයිකරන බලන්නේ අලිෙක්වස් එක ඇ් ඕපන් කරල බන්න අපිට මේක පෙන්න්නයි කියල බලන්න ඇති මේ සර්ව එකනම් මං ගොඩක් දුරට විශ්වාස කරන්න මේ ගොඩක් ලොකුරන හැබැයි වාට පේනවේදි ෆ්‍රෙන්න්ස් වෙන්න මේගේ එකක් කාව ඇ් එක යක්ස්ලෝ නේද ඉතිං එකනං VPN එක ඇවුලද දන්නේ අයයන් බලන් රයිට් වෙන්න හෙම ටික ටික අයිකන් ඕපන් වුණා වෙන්න හෙම තමයි පෙන්නන්නේ නම් කේවට පේනති ටිකින් ටික අයිකන් ලෝඩ් නොවෙන් සිතින් මංවාට එක පොඩ පන්න කිවිතින් ඇතන මේ ඉන්ජෙක්ට එකගේ සව ගොඩක් තියන ඉතින් හැම සවකම් ට්‍රයි කරල බලන්න ඕන සව මං මේක දැන් මගේ එකට කනිට්ටුනේ මේක අපි තව එකක් ට්‍රයි කරලා බලමු ඕකේ මේ US කියන එක මට වෙනදට මේ US නෙවේ මේක සපෝට් කරන්නේ මට මේ ගොහෝදුරට මටන කනෙට්ටුනේ UK කියන එක ඉතින් අද කනෙට් වෙන්න අනේ මන්ද මොකද කියලා බලමු දැන් ට්‍රයි කරලා ඉතිං සමාරක් වෙලාවට නිතරම සමාක ට්‍රයිකාට පස්සේ ඔදාහනමුල මොකද බලු අන්න දැන් හරි කිය පෙන්ස් ඔන්න දැන් UK සර්ව එකට කනෙට්ටුනා රයිට්ටෝගේ මේ අලි ප්‍රස් කලෝස් කරලා ඕපන් කරලා දැම් බලු රයිට් ඕකේ අලිෙක් පස් අපෙක් ගැන කතාකරුත් වෙන්න හෙමතයි පෙන්න්නන්නේ නම් ස්ලෝ කියල කියන්න පුළන් අනිමන්ද ඒ ගැන ලෝඩ් වෙන්නේ නෑ ඉතින් මේ තමයි UK VPN එක සර්ව එක කනෙට් කරාට පස්සේ තියෙන විදිහ රයිට් අපි ඉන්දියාවර්තන කොමයි ඉන්දිය සව කනෙට්ට බලමු ඒක තමයි මමනම් ගොඩම UK සහ ඉන්දියන් සර්ව එක තමයි ගොහදුර කනෙට් ඔන්න දැන්වාට පේන ඉන්දියක රෙඩ්ඩල් අතිපි ඔන්න දැන්තිනවය කහ පාඩලාගේ පේනවාට පේන ඇති ඉතින් ඔන්න දැන් ක්‍රමික කාඩු ෆ්‍රෙන්ස් දැන්න කනෙට්ෙන් ඕන බලමු කනෙට්නික්මට ඕ ඔන්න දැන් හරි රයිට ඔන්න දැන් වැඩේ හරිගිල්ල තියෙන අපි නැවත තලි ප්‍රෙස්ස කෝපන් කරගමු ඔන්න ඔඩ පේන ඇති අන්න පොටෝගේ ලෝඩල ආයි කිය රයිට් ඕකේ ඉමීට හිමිට ලෝඩ් න රයිට් වට පේනති මෙන්න ලෝඩ් න ඉති මෙන්න මේ වෙලාවට ඔන්න වට පේනති මේ VPN හැබැයි වට අලි ප්‍රෙස් එක හොන්න ඇප යන්න පුළුවන් හැබැ ටිකක් ස්ලෝලි ලෝඩ් වෙන්නේ ටිකක් කපාට ලෝඩ් වෙනවා ඔන්න දැන්වාට පේන ඇති මේ අලි ප්‍රස් ඇප් එක අපිට මේකින් යන්න පුළුවන් මේ VPN එකෙන් වට පේන ඇති ඔන්න රයිට් ඕකේ මංගතාවක ොට පැප ඇති අපි ඒකත් ගීල බලමු මෙන්න මේක මොට පැප් එක ඒකත් ගීල බලමු පෙන් අයිද කියලා ඕකේ පෙන්න්නනවද කොහෙද රයිට හිමිට ලෝඩන ෆෙන්ස් වාට පේන ඇති ම VPN එක ඇත්තම කතාව කියන්න නිද අද ම වීඩියෝ කරන්නේ මොකද ගොඩක්කට කියන VPN එකින් මේ විබන්නේ මේම ගේම් ගන්න පුළුවන් කිසි මවුලක් නෑ වැගේ විතර යෝන එහම කියනවන ඉතින් හින්දම මං අද මේ වීඩියෝ කරන්න හිතුව ඉති මට පේන ඇද ඒකනං ලෝඩ් වෙන්නේ ටිකක් හිමීට ටිකයිද මන්ද ලෝඩ්ඩු ඉතින් ලෝඩ්ඩු නෙත්නෑ ඉතිං එහෙම වෙනවනම් ඔයාට නැවතත් මෙන්න මෙහෙම ඉන්ජෙක්ටකට කියලා ස්ටොප් කරලා ස්ටාර්ට් එකක් දීලා බලන්න කනෙට් වේදී කියලා ඉකනෙට් වෙන කොමත් දැන් ඔන්න මම නැවතත් මේ ෝල්ප පැප් එක ඕපන් කරන්න ඕකේ හරිවට පේනෙද ඕන දැන්න ෝල්ප පැප් එක ඕපන් වෙනවා ඇැබයි ටිකටික පෙන්න්නන්නේ මේකන ඉතින් එච්චර ලොකොට අපිට ඔල්ප ටක් ගලන්න හන්න බෑෆෙන්ස් ොට පේනති පොඩ්ඩ ලෝඩ්ඩෙන් ඉතින් ඒ එක ගැන ඔන්න ඔච්චරයි රයිට දැන් බලමු Google Chrome එක සර්ච් පාරදාන පුළුවන්ද ස්පීඩලි Google Chrome එකම යන්න පුළුවන් දිල ෆෙන්ස් එකටත් අපි ඉන්දියන් සව එක තමයි අපි ඉන්දිය සව කර රයිට් ෝකේ අපි අපි Google කියල සර්ච් ඇදදාල බලු ඕකේ වනම Google Chrome එක ගන ඇස්සසින් ක්‍රීඩ් කියලා රයිටෝන ඇස්සසින් ක්‍රීඩ් කියලා ගැහුව ඉතින් වාට පේනද ඕ ඒකන ටක්ග ලෝඩුන ෆෙන්ස් ඉතින් හරි යන්න දෙන්නේ හරි හරි වාට පේන ඇති ඔන්න ක්‍රොම් එක
ඉතින් මේජ ඩවුන්ලෝඩ් කරගන්න Google Chrome මොන හරි දෙයක් හොයාගන්න විස්තර මොන හරි දැනගන්න ඕන මේ VPN එක අවුලක් නෑ ඉතින් කිසිම අවුලක් නෑ ඉතින් වැඩේ කරගන්න පුළුවන් හැමෝම කියන තරම් ගොඩක්ම ෆෑස්ට් නෑ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මම දන්නේ සිග්නල් නැති ඉඳලා දන්නේ නැහැ හැබැයි අපේ මේ පැත්තට සිග්නල් තියෙනවා මෙන්න මෙහෙම තමයි Google Chrome එකේ ස්පීඩ් එක සාමාන්‍ය VPN එක කනෙක්ට් කරාම රයිට් ඕකේ ඕක ෆ්‍රෙන්ඩ්ස් ඉතින් දැන් මම කියන්නේ ගොඩක්ම ගොඩක් බලාගෙන හිටපු දෙයක්. ඒ තමයි ගේම් වලට මේ VPN එක කොහොමද සපෝට් කරන්නේ? ස්ටේබල් මේ ගේම් එක අපිට ඔන්ලයින් ගේම් ගහන්න පුළුවන්ද? ඔටෝ රීකනෙක්ට් වෙනවද ගැන කතා කරමු. රයිට්. ඕකේ. මම ඒකටත් VPN එක පොඩ්ඩක් කනෙක්ට් කරන්නම්. ඉතින් මම සාමාන්‍ය ගේම් ප්ලේ කරලා තියෙනවා. ඉතින් මම ඒගොල්ලෝ ඔයගොල්ලන්ට ඒක කියන්න සාමාන්‍ය මම ඉන්දියන් අපි ඉන්දියන් සර්වර් එකකට කනෙක්ට් කරමු. රයිට්. කනෙක්ටුන රයිට් එ මෙතන කියන්න ඕනේ ගොඩක් දෙනෙක් ගහන ෆ්‍රී ෆයර් PUBG වගේ ගේම් සාමාන්‍යයෙන් ඒට අමතරව සාමාන්‍ය ක්ලෑෂ් රෝයල් කියන ගේම් එකකුණත් ගහන්න පුළුවන් සුපර්සෙල් වලින් දෙන ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් වගේ ගේම් එකක් තමයි ඉතින් ඒක තියෙන්නේ රයිට් ඉතින් මේ ගේම් එකට ඉතින් මම කව ගේම් එක තියෙන මම පොඩි ටෙස්ට් පාරක් දාන්නවා මේ ගේම් එකට ගියාට මම පොඩි ස්ක්‍රීන් රෙකෝඩ් එකක් දැන් ස්ක්‍රීන් එකේ පෙන්නන්නම් ඉතින් එම ගියාට පස්සේ වඩ පේන VPN එක කනෙක්ට් වෙලා තියෙන උඩ VPN කියලා වැටලා තියෙනවා ඉතින් මේ මගේ පැකේජකින් තමයි මේ ගේම් එක ලොගින් වෙන්නේ බලමු කොහොමද මේ ගේම් එක මේකට සපෝට් කරන්න කියලාට පේන ඇති 100% කියලා නම් ආවා ඔන්න ගේම් එකටත් වැටෙන ෆ්‍රෙන්ඩ්ස් අවුලක් නෑ මං හිතන විදිහට හැබැයි මෙතනදී ඔටෝ අපි මැච් එකට වගේ වැටෙනට පස්සේ රීකනෙක්ටින් පොඩි අවුලක් එනවා ඉතින් ඒක මට කියන්න ඕනේ පේන ඇද ඉතින් මෙන්න මෙහෙම මං කාලෙක මේ ගේම ගැහුවත් නෑ ෆ්‍රෙන්ඩ්ස් ඔට වෙන ඇති අර වයිෆයි රෙඩ් එර එකක් කියනද කැවද ට මමික පෙන්න්න නොනින්ද ම ගේමිකටාව කෝඩ පේන ඇති ඔන්න මේ වගේ පොඩි එර එකක් පෙන්න්නනවා මේ දැක්කද ඔන්න බොඩි එකක් පෙන් හැබයි නමුත් බැටල එකට යන්න පුළුවන් ඇැ සමර කලාට බැටල හිරවෙලා දිල එක පාට දෙන්න අවස්ථාව තින ඔටෝ රීකනිටි වෙන හිද ඉති ම මෙන්න මේගේ මේ ගැනති මේවා ඉතින් අනිව ට්‍රයි කරල බල මේ හල බලන්න ඉතින් කියන්න බෑ ඉතින් මේ VPN ගන්න ඉතින් ඔන්න ක්ලාස් රෝල් ම ගහන් ගට්ටියට තමයි ඒක අවුලක් හැබ සාමාන මොක්කරගේමක් ගහගත්ත හැකි රයිට ඊළඟට යම ෆ්‍රී ෆයගේම කරති මේ බලමු මේ VPN එක ෆ්‍රී ෆයගේම එකට මොන වගේ දෙයක්ද එකන්නේ අද මමන දන්න ෆ්‍රී ෆයගේ එකට VPN දෙම බෑන්් වෙනවාදගල ඒකම හරිට දන්නේ හැබයි VPN දල ගහන්න යන්න එපා තියකට ඉස්ස එකක් බොහෝදුරට එකෝඩි දෙයක් බොහෝදුරවාග කවුන්් එකට බෑන්ඩෙන් අවධානමත් තියෙනවා ඉතින් එහින්ද කියන්න රයිට් ෝකේ ඔම නැවතත් VPN එක ස්ටොප් කල ස්ටාර්ට් කරගන්න මේ අපි ඉන්දියන් සර්වයකින් තම කටල රයිට් ෝකේ ඔන්න මම එක ඕපන් කරගත් රයිට් ස්ක්‍රීන් එක පේන විදිහටම වෙන්න මෙහෙම ගේම් එක නම් මෙන්න මෙ ඕපන් නෝ ෆෙන්ස් රයිට් ඕකේ ඔට වෙන ගේම කන කිසි මලක් ති මගේ මේ සිම ඩේරන ති පැකජින් තම යන්නේ අට පෙන දීපෙන් කියල වැටල දන රයිට් ඕකේ ටියක් කලා යනවනේ ඉති මංවාටක පෙන්න්න ඕන හිදම තමයි මේ ගේම එකක් වුණත් මෙම VPN කෙනෙක් කරලා පෙන්න්න ගොඩකට කියන්නේ නෑ මොක සාමාන්‍ය මේගේමක් ගැන ඉං ගේම් හන්න පුළුවන් කියලා ඇතම් රයිට් අපි අපි ගේම් එකටාවනි ඕකේ ඇවිල්ල තියෙන්න ෆෙන්ස් සවුලක් නැහැ ඕකේ ගේම කරනම් ආවා ඔන්න ගේම්කට ඇල්ල දින වන්දන්න මේගේ මේ බැටල් මේක නුව ගහන්න පුළුවන්ද කියලන ඉති අවුලකුත් නෑ හැබයි වන්නන්ගට කමන් කර නැවරෙන් විපියදල ගහන්න කියලා ඉතින් ඔන්න ගේම කරගන්න අවුලක් නෑ ගේමකට ඇවිල්ල තියෙන්නේ එන්ටර වෙලා තියෙන්නේ අවුලක් නැහැ රයිට් දැම මේකින් අයිවෙන්න හයිෆන්ස් සිතින් ඔන්න ඔච්චර ඇතිම ගේම ගැන කතා කරන සාමාන්‍යෙන් ඔයාට මේගේ ෆේමස් ගේම නතු එක සාමාන නමල් පොඩි ඔන්ලයින් ගේමන්න සාමාන්‍ය මේ විපින දල ගහගත් හැකි අවුලක් නැපකොට ට්‍රෆික් එක තියෙන වෙලාවට පොදුර කනට නැතිවෙන ඉටකට තියෙනවා
දරම කලින් කිවගේ ති වාට වෙනදර ගේමට ඒගේමකට ලොගින හැබයි පබ්ජිවලන මේක යස් කරන්න එපා මොකද අනිවාර්ම බෑන්ඩන කවුන්ට එක මොකද එලින් බොහෝඩ දුරට ඉටකට තියනවා ඉතින් මංවාට ඒවගේ මේකන යස් කරන්න එපා මං හිතන්නේ මේකින් ලොගින්ෙන් නොක්කත් බෑ ඉතින් මම රැකමන් කරනවා සාමාන්‍යෙන් මම පිසික පබ්ජි හපු ගාල ඉතින් ඇත්තටම ඩයිලොක් තියන නැරවර්කලන් ප්ලෑන් පැකේජික තියෙන ඉතින් අන්න ඒකින් ්‍රබ විපන දාම ගැව ති කිසි මවුලක් නෑ ඉතින් අන්න එතකොටන කවන්ට බෑන්ඩුන්න කිසි මවුලක්තු ගැහව ඉතින් ඔන්න එකත් මතක්කර ඉතින් හොඳම විපෙන් කියලනෑ අනිවාර්යති මෙන මේ විපන එක හැටික ස්ලෝලි තම වැඩ කරන්න ඉතින් එක සවල්ට කනෙට්ටලා බලන්න වෙනවා එක රයිට් ඉතින් ඔන්න තමයි අද වීඩියෝ එක හරි වෙන් සිතිං වාලට අදගෙනාවේ සුපිරිම සුපිරි වීඩිය එකක් ඒ තමයි අද මේ VPN වලින් කියන තරම ගේම් ගහන්න පුළුවන්ද ඒවගේම මේ හොඳ ස්පීකනේෂන් වැඩ කරනවාද කියන වගේ වීඩිය ඇත අද බං කරන්න හිතු ඉතින් අනිව වීඩියෝ ලයික් ඇදනවාගේ අදස් පහලින් කමෙන්ට් කරන්න අමතක් කරන්න එපා චානක අලුකයකින අනිවන සස්ක්‍රයි් කරලා තියාගන්න එහෙනම් ඊළඟ වීඩියෝ හම තුරු ගිහිල්ලන්න හැමෝටම සුබම සුබ දවසක් වේවා